පෘථිවියේ ආධිපත්‍ය මිනිසා සතුව පවතින යුගයක පූසන්ටම වෙන්නුන රාජධානියක් එහෙම නැත්නම් පූසන්ගේ ලෝකයක් මේ මිහිමත පවතින බව ඔයාලා දන්නවද? ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක හරහා අද අපි ඔයාලට අරගෙන ආවේ නූතන ලෝකයේ පූසන්ගේ රාජධානිය වන ජපානයේ මියාගි ප්‍රාන්තයේ ඉෂිනොමිකි පිහිටා තිබෙන ටසිරෝජිමා දූපත ගැනයි. ඉතින් මේ දූපත ජපානයේ පුරා සුප්‍රසිද්ධව පවතින්නේ බලලුන්ගේ දූපත යන අන්වර්ථ නාමයෙන්. මේට හේතු වෙලා තිබෙන්නේ වර්තමානයේදී මේ දූපතේ බලලුන්ගේ ජනගහනය දූපතේ සිටින මිනිසුන්ගේ ජනගහනයද ඉක්මවා ගොස් සිටින බැවින් බලලුන්ට ආහාර ලබා දීමෙන් ධනය හා වාසනාව ලැබෙන බවට මේ දූපත් වාසීන් සතුව පවතින විශ්වාසයන් මෙලෙස බලල් ජනගහනය වැඩිවීමට දායක වී ඇති බව බොහොමයක් විද්වතුන්ගේ මතයයි. ඉතින් බලන්නකෝ ටසිරෝජිමා දූපත සිය රාජධානිය කරගත් මේ බලලුන් දූපත පුරාම නිදහසේ සැරිසරන ආකාරය. ටසිරෝජිමා දූපතේ මිනිසුන් සහ බලලුන් අතර අනුපාතය 1:6ක් වැනි ඉතාමත්ම විශාල අනුපාතයක් බව සඳහන් වෙනවා. ඒ අනුව දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේ දූපතේ කොතරම් බලලුන් ප්‍රමාණයක් සිටිනවාද කියන කාරණාව පිළිබඳව. ඉතින් මේ දූපතේ සුරතල් බලලුන් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් මේ දූපත සුරතල් බල්ලන් සඳහා අවසර නොමැති බවද විශේෂයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් මේ වගේ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දෙකටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන්ම මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු.